විල ඉන්නේ ඓතිහාසික තිස්ස විහාරය. ඒ තිස්ස විහාරයේ දැන් මේ වෙනකොට අපි හැමෝම දන්නවා ලොකු ප්‍රශ්නයක් රටේ ආන්දෝලනාත්මක ලෙස කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න අපි ආවා. මොකද තිස්ස විහාරයේ අපිට ආරංචියක් ආවා. පොසොන් උත්සවයේ විශේෂ වැඩසටහනක් කරන්නේ නැහැ. ඒත් පිරිසක් දකුණෙන් එන්න ඉන්නවා කියලා. අපි ඒ ගැන අපේ නායක හාමුදුරන්ගේ විමසීමක් කරපු වෙලාවේ නායක හාමුදුරුවෝ අපිට පවසා සිටියේ රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ පවත්වන බවත් ඒක මිහින්තලේ කෙරෙන්න ඕනේ දෙයක් නිසා මෙහෙ ඕන කෙනෙකුට ඇවිල්ලා වැඳ පුදාගෙන යන්න පුළුවන්. මෙහෙම පොසොන් උත්සවයේ විශේෂයෙන් උත්සවයක් සංවිධානය වෙන්නේ සාමාන්‍ය පොය දින උත්සව කෙරෙනවා කියන එක පමණයි කිව්වේ. ඒත් එක්කම මේ තිස්ස විහාර ප්‍රශ්නයේ ඇත්තම මොකද්ද මෙතන වෙන්නේ? මෙහෙම මේ අපිට චෝදනාවක් නැගෙනවා. කියන්නේ තමිල් කාන්තාවන් දෙදෙනෙක් තුන් දෙනෙක් මේක සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉඩම් වගේක් තිස්ස විහාරය බලෙන් අල්ලගෙන ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඒගොල්ලන් අපිට ආරංචිලා තියෙනවා කොළඹ අමාත්‍යාංශයටත් ගිහිලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඉඩම් ඉල්ලන්න කියලා. අපි මේ ගැනත් විමසීමක් කරා. මෙතනදී අපිට දැනගන්න ලැබුණේ එහෙම කිසිම ඉඩම් අල්ලා ගැනීමක් හෝ පවරා ගැනීමක් තිස්ස විහාරයට සිදු කර නැති බවත්. එතකොට මේ ඉඩම් පසුගිය 80 දශකයේ යුද්ධය පවතින කාලේ මේ පොඩක් ඒ යුද්ධ නිසා කැලෑ බවට පත් වෙලා තියෙනකොට මේගොල්ලන් වංචා සහගත ලෙස පොරොප්පු හදලා ඒ පිරිස ඔය ඉඩම් අයිති කියන පිරිස ඒගොල්ලන් පැවරා ගැනීමක් කරගෙන තියෙනවා. එතකොට එකක් අපි දැනගන්න ඕනේ මේ යුද්ධ කාලේදී එහෙම පවරා ගැනීමක් කරන්න බෑ. එතකොට එහෙම ඉඩමක් ඔප්පුවක් හැදුවා නම් ඒක පොරොප්පුවක්. ඒත් එක්කම අපිට දැනගන්න ලැබුණා මේ තිස්ස විහාරයට ඉඩම් පවරපු මේක මම හිතන්නේ දේවානම්පිය තිස්ස රජ සමයේ ඉඳන් එනවා. මේක මහවංශෙත් සඳහන් වෙනවා. තිස්ස විහාරයේ විශේෂ තිස්ස විහාරය ගැන විශේෂ සඳහනක් තියෙනවා. ඓතිහාසික පසුබිමක් තියෙන තැනක්. ඒ ඊට අදාළ සන්නස්පත්‍ර ඒත් වගේම ඊට අදාළ ඉතිහාසයත් හොඳින්ම ලියවි තියෙනවා. ඒත් එක්කම පසුගිය දශක 5ක් 6ක් තුල රජය විසින් කරපු මැනුම් වලදී ඒ තිස්ස විහාරයේ ඉබ්බ ගොඩනැගිලි ඒ අදාළ ඒ බෞද්ධ සිද්ධාස්ථානයේ දේවල් සහ මේ ඉඩම සම්පූර්ණයෙන්ම ඒ තිස්ස විහාරයේ ඉඩම ලෙස ඒ රජයේ මැනුම් කටයුතු දෙපාර්තමේන්තුවේ සඳහන් වෙලා තියෙනවා. ඒතර ඇත්තටම මෙතන ඒ වගේ මේ කියනවා වගේ ලොකු ප්‍රශ්නයක් නෑ. මේ හුදෙක්ම මේ ප්‍රශ්නය අපි ගැඹුරට අපි හොයාගෙන යනකොට අපිට දැනගන්න ලැබුණේ මේ ගජේන්ද්‍ර පොන්නම්බලම් කියන මේ දේශපාලඥයා විසින් මේක එයාගේ දේශපාලනයේ පැවැත්ම සඳහා කරන කූට උපක්‍රමයක් කියන එක. එතකොට එයා කරන්නේ මෙතන ඇවිල්ලා පිරිසක් ගෙනල්ලා අපි දැක්ක මේ වීඩියෝ වලත් මේ දෙන්නයි තුන් දෙනා ඇවිල්ලා කෑ ගන්න. මේක ලොකු ප්‍රචාරයක් දෙනවා. එතකොට මේ අපි ඇත්තටම මේ සත්‍ය රටට පවසන්න ඕනේ. මේගොල්ලන්ගේ මේ හොර දේශපාලන මේ නරින්ගේ අපිට නරින්ගේ මේ නරි ක්‍රියා අපේ රටට පෙන්වන්න ඕනේ. මේගොල්ලන් මේ බෞද්ධ සිද්ධාස්ථාන අපේට ගන්නවා. ඒගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම නිසා. හැබැයි මේ ඇත්ත අපි මේ දකුණට මේ ඇත්ත ආවේ තිස්ස විහාරයේ ඉඩම් මේ දමිල කාන්තාවගේ ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවා කියන එක. සත්‍ය මේක නෙමෙයි. සත්‍ය ඇවිල්ලා එහෙම දෙයක් නැහැ. මොකද එහෙම තියනවා නම් ඒගොල්ලන්ට අපේ ගරු අධිකරණයේ නඩුවක් පවරන්න ඕනේ. තිස්ස විහාරාධිපති ඇතුළු පිරිසක් කියලා දිනවා. ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවා නේ. ඊට නඩුවක් පවරන්න. ඒගොල්ලන් උසාවියට යන්නේ. මොකද ඒගොල්ලන්ට උසාවියට ගිහිල්ලා මේක ඔප්පු කරන්න බෑ. ඒත් එක්කම අපිට දැනගන්න ලැබුණා මේ ප්‍රදේශයට බල ප්‍රදේශයට අදාළ මහේස්ත්‍රාත්වලිය කියන්නේ නඩුකාරතුමිය ඇවිල්ලා මේ සියල්ල බලලා ඉතින් විසින් නියෝගිකුත් දිකුත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මෙතනට බලපෑමක් ඇති කරන්න බෑ කියන එක. ඉතින් මෙතන අපි දකින්න තරම් ලොකු ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේ දේශපාලනේ මේ වංචාසහගත කූටසහගත මේ දේශපාලන ක්‍රියාවලියට එරෙහිව යන්න ඕනේ. ඒත් එක්කම අපි රජයට බල කිරීමක් කරනවා. මේ වගේ මේ පහත් දේශපාලන ක්‍රියා කරන්න දෙන්නේ නැතුව මේ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. මේ පුද්ගලයන්ට මේ නිදැල්ලේ හැසිරීම මේ වගේ පහත් වැඩ කරලා මේ රටේ සමගිය. මොකද මේකෙන් කෙරෙන්නේ සිංහල දකුණේ සිංහල මිනිස්සුත් උතුරේ දමල මිනිස්සුත් අතර ඝර්ෂණයක් ඇති කරලා හැම වෙලාවෙම මේ පීඩනයක් තියාගෙන යාමෙන් ඒගොල්ලන්ගේ දේශපාලන අභිමතය නිෂ්ඨ කර ගැනීම. ඒ නිසා මෙන්න මේ දෙයට තමයි විරුද්ධ වෙන්න ඕනේ. කරුණාකරලා මේ අපේ රටේ සියලුම ජනතාවගෙන් මම පොදුවේ කියන්නේ විශේෂයෙන්ම සිංහල සහ තමිල් ජනතාවගෙන් කියන්නේ මේ දේශපාලනයන්ට විරුද්ධ වෙන්න. අපි මෙහි ඇවිල්ලා කතා කරපුවාම මේ අවට මිනිස්සුන්ගෙන් කතා කරපුවාම මේ මිනිස්සු ඇත්තටම මේ පන්සලත් එක්ක ලැබි. ඒ පන්සල තුල මේ මිනිස්සුන්ගේ ළමයිට මේ අධ්‍යාපන කියන්නේ අපි කියන්නේ කෝස ඉංග්‍රීසි
අධ්‍යාපනය විද්‍යා අධ්‍යාපනය ඇති බොහෝ දේ පන්සලෙන් සපයලා තියෙනවා. මේ ප්‍රශ්නයත් එක්ක මේ ගජේන්ද්‍ර පොන්නම්බරම් ඇති කරපු ප්‍රශ්නයත් එක්ක ඒවත් නැවතිලා. ඉතින් මේ මිනිස්සු අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ මිනිස්සු පන්සලට මේ අවට ඉන්න දමිළ මිනිස්සු පන්සලට දාන්නේ පවාගෙනත් වෙනවා. ඉතින් මේකයි යථාර්ථය. උනට අපිට මේ මාධ්‍ය මගින් මේ පෙන්වන්නේ මේක සම්පූර්ණ විකෘති කරපු තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය වහාම මේ තත්ත්වය නිවැරදි යුතුයි. ඒත් එක්කම රජයේ අවධානය මම යොමු කරන්න කැමතියි මේ ගැන සොයා බලලා මේ ගැන නිසි දැනුම් දීමක් මුළු රටටම දෙන්න. මේ දේශපාලඥයා කරන මේ ක්‍රියාව පිළිබඳව. ඒකයි අපි රටට දෙන්න ඕනේ පණිවිඩය මේ වෙලාවේ. බොහොම ස්තුතියි.